හෙලෝ ඉතින් කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න හුඟ දවසකට පස්සේ තමයි මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ඒකට මම ඔයාලගේ මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම අරන් ආලා තියෙන්නේ අපේ බෝඩි මේ කට්ටිය අනිවාර්ය දවසක අම්බුලාව ගියපු vlog එක. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ආයෙමත් ඔයාලා වෙල්කම් කියලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මතක් කරන්න ඕනේ ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ දැම්ම subscribe කරලා මගේ YouTube family එකත් එක්කත් එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් අපි අම්බුලාව ගියේ අපේ බෝඩි මේ ඉඳන්මයි. මොකද පේරාදෙණියේ ඉඳන් ගම්පොලට යන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් අපි උදේ 6ට විතර තමයි බෝඩියෙන් පිටත් වුණේ. පේරාදෙණිය හන්දියට ගිහිල්ලා අපි එතනින් ගම්පොල බස් එක තමයි මුලින්ම ගියේ. ඔය ඇතින් චූටියට පේන්නේ අම්බුලාව. ඉතින් අපි ගම්පොලට ආවට පස්සේ අපි එතනින් තව හෙම්මාතගම කියලා බස් එකට යන්න ඕන අම්බුලාවට යන්න. අපි කවුරුත් උදේට කාලේ හිටපු නැති නිසා අපි ටවුන් එකෙම ෂෝටිස් අරගෙන බස් එකේ ඉඳන් මේව කාලා ඊට පස්සේ අපි බස් එකෙන් අම්බුලාව දක්වා පිටත් වුණා. ඒ යන පාර නම් හරිම ලස්සනයි. වැඩි වෙලාවක් යන්න උනේ නැහැ බස් එකේ. අපි අම්බුලාවෙන් බැහැලා දැන් තියෙන්නේ අපි කන්ද නැගලා අම්බුලාවේ තව එක ළඟට යන්න. අපි ඊට පස්සේ ටිකට්ස් එහෙම අරගෙන අපේ ගමන පිටත් වුණා. ඉතින් මෙන්න මේ යාළුවෝ දෙන්නත් මුල ඉඳන්ම අපිත් එක්ක අම්බුලාව කන්ද නගින්න එකතු වුණා. හරියට නිකන් මේ දෙන්නා ඉන්නේ අපිට පාර පෙන්නන්න වගේ. අපිට පහළ ඉන්න කට්ටියම කිව්වා කිලෝමීටර් 3.5කට වඩා ඇවිදින්න තියෙනවා. ඒ නිසා ත්‍රී වීලර් යන්න කියලා. ඒ වුණාට ඉතින් අපි කට්ටියම ඉන්නවනේ. ඒ නිසා අපි පයින් ඇවිදගෙන යන එක චුට්ටක් ජොලි වැඩක් කියලා හිතුවා. ඉතින් ඒ හින්දා අපි හැමෝම පයින් තමයි ගියේ. හැබැයි චුට්ට දුර යනකොට නම් ගොඩක් මහන්සි දැනෙනවා. ඒ වුණාට ඉතින් කට්ටියත් එක්ක කතා කර කර hina වී යන හින්දා ඒ මහන්සි එච්චර දැනෙන්නේ නැහැ. අපිට ටිකක් වැඩියෙන් මහන්සි දැනුන නිසා අපි හිතුවා කඩයක් ළඟ නතර වෙලා පොඩ්ඩක් විවේක කරන් යන්න ඕන කියලා. ඉතින් මේ දෙන්නත් අපේ පස්සේ මාපු නිසා අපි ඒ දෙන්නටත් බිස්කට් එකක් අරන් දීලා අපි කට්ටියත් අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා තමයි අපේ ඉතුරු ගමන පටන් ගත්තේ. මෙතන ඉඳලත් අපිට කිලෝමීටර් 1.5කට වඩා ඇවිදින්න වුණා. කන්ද නැගගෙන ආවට පස්සේ අපි දැන් ටවර් එක ළඟට කිට්ටු වුණා. මෙතන ඉඳලා තව චුට්ටක් දුර ටවර් එක ළඟට යන්න තියෙනවා. ඒ වගේම තමයි ටවර් එකට යන පාරේ ලොකු උන්චිල්ලාවක් තියෙනවා. ඉතින් ඒකත් කැමති කට්ටියට පදින්න පුළුවන් සල්ලි දීලා. මේ තියෙන්නේ ලොකුම ලොකු උන්චිල්ලාව. ඉතින් මේ තියෙන්නේ අම්බුලාව ටවර් එක. හරිම ලස්සනයි. හොඳට හුලං එහෙම තියෙන දවසක්. අපි උදේ මාපු නිසා අපිට ඒක ලේසියක් වුණා.
ඉතින් මේ අපි ටවර් එක නගින ගමන්. හරිම ලස්සනට තමයි පහළ view එක පේන්නේ. ඉතින් මම ඒ වගේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට පෙන්වන්න මේකට දාලා තියෙනවා. ඔයාලා බලන්නකෝ. උඩට යන්න යන්න මීදුම ගොඩක් වැඩි. ටවර් එක උඩටම නැග්ගට පස්සේ අපි ඉතින් වීඩියෝස් ෆොටෝස් එහෙම අරගෙන දැන් මේ ආපහු ටවර් එක බහින ගමන්. අපි උඩට නගිනකොට තිබ්බ මීදුමට වඩා ගොඩක් ලොකු මීදුමක් තමයි අපි පහළට බහිනකොට තිබ්බේ. අපිට ළඟ ඉන්න කෙනාව පේන්නේ නැති තරමට ලොකුම ලොකු මීදුමක් තිබ්බා. ඉතින් අපිට හිතුණා අපි ගියපු ටයිම් එක හරිම වෙලාව තමයි කියලා අම්බුලාව ටවර් එක නගින්න නම්. ඉතින් මේ වෙලාව චුට්ටක් වහින හින්දා අපි චුට්ටක් පහළ ඉඳලා තමයි ආපහු යන්න පිටත් වුනේ. ඉතින් මේ වටපිටාව පුදුමාකාර විදියට හිත් ඇද ගන්නා සුළු ලස්සනක් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මම අදට මගේ වීඩියෝ එකෙන් යන්න තමයි හදන්නේ. මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.